කියන්නකෝ. අනේ I know. එහෙමයි මම ඇත්තට උයන් දන්නේ නැහැ. චිකන් කෑල්ලක් දාලා දෙහෙඩි එකක් දාලා කන්න. හරි කියපන්. හරි කියපන්. කිතුල් පිටි පොල් කිරි එකට කලවම් කරලා Google එකට ගිහිල්ලා පොල් සම්බෝල MySQL වලින් Java පාඩි. ටෙක්නොලොජි. ඇටෙත් එක්කමයි බලන්න ඕන. ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. හරි. ඔබ කියපන් පොල් සම්බෝල හදන්න දන්නවද? එහෙම ඉන්නේ මගුලක්. අනේ මේ මොනවද මතක කරන්නේ? පොල් සම්බෝල හදන්න කියපන්. පොල් ගෙඩිය ගන්න. කඩනවා. යකෝ පොල් ගෙඩිය ගත්තරවද ගහන එකලා කඩන්නේ මොකද? අනේ කඩෙන් ගන්න. දෙල් ගහෙන් පොල් කඩලා දෙල් ගහෙන් පොල් කඩලා පොල් ගෙඩිය මිරි ගනවා මොලි. ඊට පස්සේ ගහනවා. කියවංගෝ. ආහා. එල ලුණු මිරිස් දාන්න. හරි. ලුණු මිරිස් දාන්න. හරි කියපන්. ලුණු මිරිස් දාන්න. හරි කියපන්. පොල් මිරි කියලා ලුණු මිරිස් දාන්න. නම්මා. Wrong answer. හරිද? පොල් සම්බෝල හදන්නේ කොහමද? ඉස්සෙල්ලාම නගිලා බම්බෝල ගහන්න. Wrong answer. මේ මෙච්චරක් විතර දඩ දෙල් ගෙඩියක් කඩනවා. හරිද? හරි. ඒ කඩලා ගෙනල්ලා දෙකට පානවා. ඔය ඇටෙත් එක්කමයි බලන්න ඕන. හරි. එච්චර ඒවා කියන්න ඕන. හරි බලන්න. හරි. හරිද බලලා ගන්නවා. හරි. අම්මා. තුන පාටි එකක් දාන්න. ගම් මිරිස් දාන්න. දාන්නලා. පොල් සම්බෝල හදාගන්න. එල. මු බැන්දම උතර යනවා. පොල් සම්බෝල හදන ඉතින් එකම ප්‍රශ්නේ දාන්නේ. ඔව්. MySQL වලින් Java පාඩි. ටෙක්නොලොජි. MySQL වලින් Java use කරනවා. ගන්න මොකද? create new පොල් සම්බෝල. create new පොල් සම්බෝල. හරි. කොහමද පොල් සම්බෝල හදන්නේ? wrong answer එකක් දිය. Google එකට ගිහිල්ලා පොල් සම්බෝල කියලා ගහලා ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා. EXY ඩවුන්ලෝඩ් කරලා කරා. යකෝ. Java එක නැත්තේ උඹ. පොල් සම්බෝල හදන්නේ දිය wrong answer. ගිහිල්ලා Google එකට ගිහින් සර්ච් කරලා පොල් සම්බෝල කියලා ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා. යකෝ එක වෙලක් කියන්න බෑ. හරි. පොල් සම්බෝල හදන විදිය කියන්නේ wrong answer. wrong answer. කටේ අත තියාගන්න එපා. This is the end. හරි ඕනේ wrong answer. බල මාරු. පොල් සම්බෝල හදන විදිය කියන්නේ. ඒ කියපන්. පොල් සම්බෝල හදන විදිය කියන්නේ. wrong answers. පාම් පිටි වලින් නේද? පොල් සම්බෝල පාම් පිටි වලින්. දන්නේ නැහැ බං. wrong answer. මොකක්ද? පාම් පිටි ටිකක් දාලා වතුර ටිකක් දාලා වංගෙඩිය කොටලා මිරිස් ටිකක් දාලා ගන්න. ලුණු ටිකක් දාලා. යා පොල් සම්බෝල හදන. කිතුල් පිටි පොල් කිරි එකට කලවම් කරලා ඊට පස්සේ ඒකට ලුණු ටිකක් දාලා ජනිලා ගන්න කන්න තියෙන්නේ. යකෝ පොල් සම්බෝල හදන ඉතින් wrong answer. වැඩි එකක් කරලා ගලේ වලලා තින්නේ ඉස්සරේ මිස් කරලා පොල් සම්බෝල හදන ඉතින් wrong answer. ඔත්තරට හරි කියපන්. අතේ ඉන්නේ කියපන්. ඔත්තරට කෑලි වලට කපලා තැලුවා පොල් සම්බෝල. පොල් සම්බෝල හදන ඉතින් කියන්නේ wrong answer. wrong answer. පොල් සම්බෝල හදන ඉතින් ටයිප් කරලා පොල් ගෙඩියක් කරන් ටයිප් කරන්න. පොල් ගෙඩියක් කරන් ටයිප් කරන්න. ඒ පොල් සම්බෝල හදන ඉතින් කියපන් wrong answer. brother ඉස්සෙල්ලාම කිරි ගනී.
කිරියරයි රෝමාන්ස ඉතින් කිරි දානවා මනුස්සය ඉතින් බා රෝමාන්ස හරි හරි කියපන් හරි කියපන් කිරි දාන්න ඊට පස්සේ සීනි දාන්න ඊට පස්සේ මොනවද දාන්න කියන්නේ කියලා හදා ආටි ගන්න එතකොට හැදෙනවා රෝමාන්ස only පොල් සම්බෝලත් නෙදී කියන්නේ ආරම්භ මචං වංගිරි දාලා මෙරිකල Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කොමෙන්ට් එක රෝමාන්ස only පොල් සම්බෝලත් නෙදී රෝමාන්ස only පොල් සම්බෝලත් නෙදී පොල් ටිකක් ගන්නවා හරිද? ඊට පස්සේ පරිප්පුයි කලවම් කරලා චිකන් ගන්න දෙහිඩි එකක් දාලා කන්න. මෙහෙමයි මම ඇත්තට උයන් දන්නේ නැහැ. රෝමාන්ස ඔය බොරු. පස්සේ අරගෙන ඒ හොඳට මේ කඩලා අපලා ඊට පස්සේ දෙහි දාලා දෙහි දාලා කලවම් කරලා පොල් ටිකක් දාලා රෝමාන්ස only පොල් සම්බෝලත් නෙදී කියන්නේ වැලි හරි රෝමාන්ස only පොල් සම්බෝලත් අද මන්නම් දන්නේ රෝමාන්ස පොල් සම්බෝල තියා මොන සම්බෝලයක් කන්න කනවා කරන්න දන්නේ රෝමාන්ස only පොල් සම්බෝලත් නෙදී රෝමාන්ස only හරිද පොල් සම්බෝලත් නෙදී කොබනට් සම්බෝල රෝමාන්සයි පොල් සම්බෝලත් නෙදී පොල් ගෙඩිය දෙකට කපලා ෆ්‍රිජ් එකට දාලා ආය අරගෙන හම්බලා ගත්තාම පොල් සම්බෝල හදන්න මට්ට සෙරි පොල් ගම ඒ අගල බලන්න පොල් සම්බෝල හදන්නේ රෝමාන්ස only හරිද පොල් සම්බෝල හදන්නේ මුලින්ම පිටි ගන්නවා ඊට පස්සේ ගම්මිරිස් ගන්නවා තක්කාලි ගන්නවා ඊට පස්සේ ඔක්කොම එක දාලා අමරලා බ්ලෙන්ඩ් කරගන්නවා එච්චරයි ඉවරද බ්ලෙන්ඩ් කරලා ඒ මිශ්‍රණේ oven එකේ දාලා සම්පූර්ණයෙන් විතර බෙද ගන්නවා හරි පොල් සම්බෝල හදන්නේ පොල් සම්බෝල රෝමාන්ස only අම්මට කිරි කවන්නේ මොකක්ද පිටින්න ගෙඩියක් අරගෙන සුද්ධ කරලා ඉවර වෙලා පිටින්න ගෙඩියට ලුණු කුඩු දාලා පොල් සම්බෝල හදලා රෝමාන්ස only පොල් සම්බෝල හදන්නේ සමතට ගාලා කියනවා රෝමාන්ස පොල් වලට වතුර දාලා බීකර රෝමාන්ස only පොල් සම්බෝල හදන්නේ ලුණු මිරිස් ඇදුවා පොල් ටික ගෑවා රෝමාන්ස කොහොමද ඔව් පරිපුඩයක් නෙවෙයි රෝමාන්ස only පොල් සම්බෝලයක් හදන්නේ දෙකේ yes පොල් එකතු කරගෙන කොටන්න නැතුව බ්ලෙන්ඩ් කරන්න ඕනේ. මෙහෙම කරන්න. අපේ අම්මා මේව දැක්කම හොඳන්නේ ඕවා හරි